welcome back to my YouTube channel. ඉතින් අද මම මේ යන්න ලෑස්ති වෙන්නේ අපේ යුනිවර්සිටි එකේ 2-1 වල end exam එක ලියන්න. ඉතින් මේ පාර අපිට සබ්ජෙක්ට් 7ක් තියෙනවා. English IT ඇඩ් වෙලා තියෙන මේ සෙමෙස්ටර් එකටත්. ඉතින් දැන් එන්න මාත් එක්ක රෙඩි වෙන්න ඉස්සෙල්ලම කැම්පස් එකට යන්න. ඉතින් මම ලෑස්ති වෙන්න පටන් ගත්තේ උදේ 6ට විතර. ඒ වුණාට මට එක්සෑම් තියෙන්නේ උදේ 9ට. ඉතින් ඒ වුණාට මම උදේම ලෑස්ති වෙලා යනවා. මොකද මම දැන් ඉන්න ඒ කියන්නේ සෙකන්ඩ් ඉයර් හොස්ටල් එකේ අපිට කැන්ටින් එකක් නැහැ. ඒ වගේම තමයි මම එක්සෑම් එකට යන්න කලින් මේ දවස් ටිකේ පාඩම් කරපු ඒවා ආයෙමත් මුලින් ඉඳලා බලා ගන්න ඕනි. ඉතින් ඒ නිසා දැන් යනවා ඉස්සලාම ෆස්ට් ඉයර් හොස්ටල් කැන්ටින් එකට. ඉතින් අපේ සෙකන්ඩ් ඉයර් හොස්ටල් එක තියෙන්නේ කැම්පස් එකෙන් එළියේ. කැම්පස් එක ඇතුලේ ඉඳලා චූටි දුරක් පයින් එන්න ඕනි. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් අපි දැන් ඉන්න හොස්ටල් එක මොන වගේද එළියට පේන්නේ කියලා. ඉතින් මේ තමයි අපි දැන් ඉන්න සෙකන්ඩ් ඉයර් හොස්ටල් එක. ඉතින් දැන් අපි ඉක්මනින් යමු ෆස්ට් ඉයර් හොස්ටල් කැන්ටින් එකට. ඉතින් මේ තමයි අපේ ෆස්ට් ඉයර් හොස්ටල් එක. ඉතින් මේක නම් හරිම නිදහස්. මොකද ගාඩන් එකක් තියෙන හින්දා අපිට එළියේ වුණත් පාඩම් කරන්න පුළුවන්. ඉතින් හොස්ටල් කැන්ටින් එකත් හොස්ටල් එක ළඟම වගේ තමයි තියෙන්නේ. දැන් ඉතින් මම බෑග් එක තියලා කෑම එකක් අරගෙන එන්න තමයි යන්නේ. ඉතින් මං කෑම කරගන්න යනකොට මගේ ටුවරිසම් කරන තව එක යාළුවෙකුත් ඇවිල්ලා තිබුණා. ඉතින් කෑම කාලා ඉවර වෙලා නෝට් එකත් බලාගත්තට පස්සේ අනිත් යාළුවොත් ඇවිත් තිබුණා. ඉතින් එයාලා එක්ක පාඩම් කරපු ඒවා ටිකක් සාකච්ඡා කරා. ඉතින් එක්සෑම් එකට විනාඩි 15කටවත් කලින් යන්න ඕනිනේ. ඉතින් ඒ හින්දා අපි 8:45ට කැන්ටින් එකෙන් පිටත් වුණා. ඉතින් දැන් මේ යන්නේ එක්සෑම් එක තියෙන හෝල් එකට. ඉතින් එක්සෑම් එක ඉවර වෙලා අපි 12ට හම්බෙමු. ඉතින් එක්සෑම් එක තිබුණේ මෙන්න මේ හෝල් එකේ. දැන් එක්සෑම් ඉවරයි. ඒ වුණාට මට ඇඩ්මිෂන් එක දෙන්න අමතක වුණා. ඉතින් ඒ නිසා දැන් එක්සෑම් යුනිට් එකට ගිහිල්ලා ඇඩ්මිෂන් එක දෙන්න වෙනවා. ඉතින් ඔන්න දැන් ඇඩ්මිෂන් එක බාර දීලත් ඉවරයි. ඉතින් දැන් යන්න හදන්නේ කැන්ටින් එකට. ඉතින් මම දැන් යන්න හදන කැන්ටින් එකේ ගොඩක්ම තියෙන්නේ හෙල්ති කෑම විතරයි. ඒ වුණාට මම ගත්තේ ටී එකයි පෑන් කේක් එකයි. ඉතින් ඔන්න මේ දවස් ටිකේම එක්සෑම් තිබ්බ හින්දා කොහෙවත් යන්න බැරි වුණා. ගොඩක් වෙලාවට හොස්ටල් එකේම තමයි හිටියේ. මොකද පාඩම් කරන්න ඕනි හින්දා. ඉතින් අද වැකේෂන් එකත් පටන් ගන්න හින්දා ඉස්සෙල්ලාම හැවලොක් සිටි යන්න තමයි බැලුවේ. ඉතින් අද මමයි තව එක යාළුවෙකුයි විතරයි ඇවිදින්න ආවේ. ඉතින් මම මගේ අනිත් යාළුවොත් එක්කත් ඔයාලට ලොග්ස් අරගෙන එන්නම්. ඉතින් අපි මේකට ගිහින් ඉස්සෙල්ලාම ගියේ නෙක්ලස් එකක් බලන්න. හැබැයි මං හොයන විදිහ එකක් එතන තිබුණේ නෑ. ඉතින් ඊට පස්සේ ආවේ මෙන්න මේ ගේම් එක ප්ලේ කරන්න. ඉතින් මං කලින් පාරකුත් try කරාට මට බැරි වුණා. ඉතින් මේ පාර බලමු මම ටෙඩි කෙනෙක් ගන්නවද කියලා. ඉතින් මම ලොකු ටෙඩීස්ලා try කරන්නේ නැතුව මෙන්න මෙතන තියෙන චූටි කී ටැග්ස් වගේ ඒවා try කරා. ඒ වුණාට මට ඒකත් ගන්න බැරි වුණා. මොකද කිව්වොත් ඒක පල්ලෙහාට ගිහිල්ලා හොඳට ෆිට වුණා. ඒ තප්පර දෙකක්වත් යන්න කලින් එන්න ඒක එහෙමම අතහැරිලා ගියා. ඉතින් අපිට තව වෙලා තිබුණ හින්දා අපි හිතුවා one goal face ගියා නම් හොඳයි කියලා. ඉතින් අපි පාරට ඇවිත් ආයෙමත් බස් එකක නැගලා one goal face යන්න පිටත් වුණා. ඉතින් ඔන්න අපි one goal face එකට ආවා.
දැන් නම් ඉතින් චූට්ටක් විතර මහන්සියි. මොකද උදේ එක්සෑම් එහෙමත් ලිව්වනේ. ඉතින් දැන් අපි ඇවිදලා ඉවර වෙලා ආයෙමත් හොස්ටල් එකට පිටත් වෙන්න තමයි යන්නේ. ඉතින් ඔන්න අදට වීඩියෝ එක ඉවරයි. මගේ වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මගේ වීඩියෝස් දිගටම බලන්න නම් මාව අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. බායි.